ආයිබෝවන් හස්තරේඛා ශාස්ත්‍රයේ YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. මම අද කියලා දෙන්න යන්නේ ඔබේ ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් ගැන. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. මම අද කියලා දෙන්න යන්නේ ලොතරැයි දිනුමක් ඇදෙන්නේ කොහොමද කියලා. ඔබට ලොතරැයි දිනුමක් ඔබේ වාසනාවට උරුම වෙන්න පුළුවන්. ඒ වගේම ඔබට ලොතරැයි දිනුමක් ගත්තොත් තමයි ඔබට ලොතරැයි දිනුමක් ඇදෙන්නේ. නැතුව අපි ලොතරැයි දිනුමක් තිබුණ පළියට අපිට ඒ දිනුම ලැබෙන්නේ නැහැ. අපි ඒකට උත්සාහ කරන්න ඕන. ඒ වගේම තමයි ඔබේ වාසනාවත් එක්ක තමයි මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඔබට ඔබට ලැබෙන්න දෙයක් තියෙනවා අනිවාර්යෙන් ඒක ලැබෙනවා. ඒක මේ ආත්මේ ඔබට ඒ දේ ලැබෙනවම තමයි. ඒක කිසිම කෙනෙකුට නවත්තන්න බෑ. මොන දේ කරත් ඔබට ඒක ලැබෙනවම තමයි. ඔබේ වාසනාව අනුව තමයි හැමදේම සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබගේ එහෙම දෙයක් තියනවාද කියලා අපි දැනගන්නේ කොහොමද කියලා මම අද කියලා දෙන්නම්. ඔබේ අතේ මෙන්න මේ මම කියන මෙන්න මේ රේඛා මේ විදිහට ඔබගේ අතේ තියනවාද බලන්න. මේ මම දාලා තියෙන මේ රේඛා වලින් එකක් හෝ ඔබේ අතේ තියෙනවා නම් ඔබට ලොතරැයි දිනුම අනිවාර්යෙන් උරුමයි. ඒ නිසා ඔබට ඒක මේ හැම නිතරම ටික ගන්න ඕනේ නැහැ. ලොතරැයි ගන්න ඕනේ නැහැ. ඔබට එකක් දෙයක් ගත්තත් ඔබට මේක උරුම නම් උරුමයි. අනිවාර්යෙන් දිනුමක් ඔබට ඇදෙනවම තමයි. ඒ වගේම තමයි ඔබට වස්තු ලාභ. ඒ වගේම තමන්ගේ ඥාතීන්ගෙන් ලැබෙන එක වස්තු, ඒ වගේම සල්ලි භාගය, ඉඩකඩම්, ඒ හැම දෙයක්ම ඔබට ලැබීම, ඔබේ ලැබීම අනුව ඔබට අනිවාර්යෙන් එක ලැබෙනවා. ඔබත් බලන්න මේ සුළඟිල්ල ළඟින් පිහිටන මෙන්න මෙම රේඛාව ඔබේ අතේ තියෙනවද කියලා. මෙම රේඛා මේ ඇඳිලා තියෙන විදිහට ඔබේ අතේ පිහිටනවා නම් ඔබට අනිවාර්යෙන්ම ලොතරැයි දිනුමක් ඇදෙනවා. ඔබට මොනයම් හෝ වස්තුලාභයක් ඔබට අනිවාර්යෙන්ම ලැබෙනවා. ඒ වගේම තමා වරම් හිමි අය ඉන්නවා නම් ඒ වරම් හිමි අයට ඔබට පෙන්නන යම් කිසි දේවල් භූමිලාභ ඔබට ඒවා අනිවාර්යෙන් කොයි මොහොතේ හරි කොයි කාලයක් ඔබේ දියුණු වෙන කාලෙදී ඔබට ඒ වස්තුලාභය ඔබට ලැබෙනවා. ඒවා ඔබට අද ලැබෙන්නේ නැහැ කියලා ඔබ දුක් වෙන්න එපා. ඔබට කවදා හෝ ඔබට ඒකෙන් ජය ගන්න ඔබට වස්තුලාභය ලැබෙනවා. හස්ත රේඛා ගැන ඔබ විශ්වාස කරන්න. විශ්වාසය අනුව තමයි හැම දෙයක්ම Tamanට පිහිටන්නේ. විශ්වාසය අනුව තමයි ඒ වගේම තමයි අපි පින්දහම් කරන දේවල් එක්ක ඔබ ගියාත්මවල කරපු පින්දහම් එක්ක තමයි මේ ආත්මය ඔබට ලැබෙනවා නම් දෙයක් ලැබෙන්නේ. ඔබ ගියාත්මේ කරලා තියෙන නම් පාප කර්ම ඒ වගේ දේවල් කරලා තියෙනවා නම් පින්න දහමට ඔබ ලැබි වෙලා හිටියේ නැත්තම් ඔබ පින්ට දහම වල කිසිම දෙයක් දෙන්නේ නැතුව වස්තු පුරවගෙන හිටියනම් ඔබට මේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ මේ ආත්මේ හරි පින්දහම් කරන්න. ඒ වගේම ධනට පිනට ලබා දෙන්න. යාචකයෙක් ආවන් පස්සේ අහක බලන්න යන්න එපා. ඒ යාචකයට ඔබට පුළුවන් ප්‍රමාණය උදව්වක් ලබා දෙන්න. ඒ වගේම තමයි ඉවත දාන ඔබ කාලා ඉතුරු වෙන බත් ටික ඒ ටික නිකන් විසි කරලා ඔබ හිතුවනම් මේක මේ ඉන්න කූඹින්ට, සත්තුන්ට, කුරුල්ලන්ට මේක දානයක් වෙන්නවා කියලා ඔබ විසි කරනවා නම් ඒකත් ඔබට පිනක්. ඔබ මොනයම් විදිහකට හෝ ඔබ දානම නම් මොනහරි කෑමක් හෝ සතෙකුට දානවා නම් ඔබට ඒක දානයක් විදිහට ඔබ දානවා නම් අනිවාර්යෙන්ම ඔබට ඒක පිහිට ලැබෙනවම තමයි. ඒ වගේම තමයි ඔබ කරන පින්දහම් අනුව
ඔබට ජීවිතේ මේ ආත්මේ ඔබ ගොඩක් පින් කරනවා ඇති. හැබැයි ඔබට මේ ආත්මයේ ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. හැබැයි ඔබට ලබන ආත්මේ පින අනිවාර්යෙන් ලැබෙනවම තමයි. ඒ හින්දා වැඩිපුර ඔබ පින් දහම් කරන්න. ඔබට එතකොට මේ ලොතරැයි දිනුම් වගේ දේවල් ඔබට ලැබෙන්න පුළුවන්. වස්තුලාභ, ඥාතින්ගෙන් ලැබෙන වස්තුලාභ, එහෙම දේවල් ලැබෙනවා. එහෙම ලැබෙන මිනිස්සු ඉන්නවා. ඒවා නොලැබෙනවා කියලා හිතන්න එපා. ඒ දේවල් ලැබෙනවා. ඔබට හීනෙන් ඔබට ඇවිල්ලා කියයි මෙන්න මෙතන තියෙනවා, මෙන්න මෙහෙම දෙයක් තියෙනවා, ඔබ ගිහිල්ලා ඒක ගන්න කියලා. බය වෙන්න එපා කිසිම වෙලාවක. ඔබ ගිහිල්ලා ඒ දේ බලන්න. කාටවත් කියන්න එපා. කියන්නේ නැතුව ගිහිල්ලා බලන්න. ඔබට අනිවාර්යෙන් ඒ දේ තියෙනවා. එතකොට ඔබට ඒක ලබා ගන්න පුළුවන්. ඒක ලබාගෙන ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. ඒ වගේම මෙම රේඛා ශාස්ත්‍රයේ ඔබ බලනවා නම් මේක උදේ කාලේ බලන්න. මොකද මේ රේඛා හරියාකාරව පෙන්වන්නේ උදේ කාලේ. ඒ කියන්නේ පැහැදිලිවම ඔබට බලා ගන්න පුළුවන් උදේ කාලේ. දවල් කාලෙත් තරමක් දුරට පුළුවන්. උදේ කාලේ උදේ 8 සිට 10 මාර 11 වගේ වෙන තෙක් ඔබට මේක පැහැදිලිවම පේනවා. හවස් කාලේ බලන්න එපා. මේක හවස් කාලේ බැලුවට මේක හරියාකාරව ඔබට මේ රේඛා හරියට බලා ගන්න බෑ. අපිට පොඩි අවදියේ පොඩි අයගේ රේඛා බැලුවට අපිට හරියටම කියන්න බෑ. මොකද ඒ අයගේ අත් වර්ධනය වෙනවා. එතකොට ඒ කට්ටියගේ හරියට අපිට රේඛා වලින් කියන්න බෑ. එයාගේ අනාගතයක් ගැන කියන්න අමාරුයි. මොකද එයාගේ රේඛා ඇඳලා තියෙනවා බොහොම පේන්නේ නැති විදිය තමයි එයාගේ ඇඳිලා තියෙන්නේ. ඒ නිසා හරියාකාරව ඔහොම වැඩිලා නැති නිසා ඒ රේඛා හරියට අපිට බලා ගන්න බෑ. ඒ නිසා අපිට අවුරුදු 9-10 වගේ ළමයින් ඉඳලා වගේ අපිට සාමාන්‍ය හොඳ රේඛා පේනවා. ඒ රේඛා වලට අපිට කියන්න පුළුවන්. ඔබේ අතේ මේ රේඛා තියෙනවද කියලා බලන්න. බලලා ඔබට මේ ලොතරැයි දිනුමක් ලබා ගන්න ඔබත් උත්සාහ කරන්න. උත්සාහ කරොත් තමයි උත්සාහවන්තයා ජය ගන්න. ඔබ උත්සාහ කරොත් ලොතරැයි දිනුමක් හරි ලබා ගන්න දේවල් ගත්තොත් තමයි ඔබට ලැබෙන්නේ. ඔබ ඒක නිතරම ගන්න ඕනේ. කලාතුරකින් ඔබ ටික ඒ වගේ දෙයක් ගත්තොත් ඔබට ඒ දිනුම ලැබෙන්න පුළුවන්. හැබැයි ඔයා විශ්වාසයක් ගොඩනගාගෙන ගන්න. විශ්වාසයෙන් ඔබ ගත්තොත් ඔබට ඒ විශ්වාසයෙන් අනිවාර්යයෙන් ඔබට හම්බ වෙනවා. නැතුව මේක ඇදෙයිද මේක එහෙමයි මට මෙච්චර සල්ලි වීදන් වෙනවා මෙහෙම කියන්නේ එහෙම හිතන්නේ නැතුව ඔබ ඒක විශ්වාසයෙන් මට මේක අනිවාර්යෙන් ඇදෙන කියන විශ්වාසයෙන් ඔබ ගන්න ඔබට අනිවාර්යෙන් ඇදෙනවා. මෙම රේඛා ඔබගේ අතේ ඇඳිලා තියෙනවා. ඔබට කොහොමත් හම්බ වෙනවා. ඔබ උත්සාහය අතාරින්න එපා කිසිම වෙලාවක. කියලා තියෙනවා කීමටත් උත්සාහවන්තයා ජය ගන්නවා කියලා. ඒ හින්දා ඔබ උත්සාහය අතාරින්න එපා. ඔබ උත්සාහවන්තයෙක් විදිහට වැඩ කරන්න ඔබට මේ දේ ලබා ගන්න පුළුවන්. ඔබගේ ජීවිතේ පින් දහම් වැඩිපුරම කරන්න. ඒ වගේම ඔබට මේ වගේ දේවල් දැනගන්න මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඔබ සියලුම දෙනාට බුදු සරණයි. ජය වේවා.